හායි යාළුවනේ, ඔසිපොඩ්ඩා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න සුබම සුබ ආරංචියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම හරියටම තොරතුරු ඉක්මනින්ම දැනගන්න ලැබෙන්නේ මගේ channel එකෙන්. එහෙනම් ඔයාලා දැම්ම මේ channel එක subscribe කරලා වීඩියෝට එකතු වන්න. ඉතින් ඒ වගේම ඔයාලා අලුතින් මගේ වීඩියෝවක් පළවෙනි පාරට බලන කෙනෙක් නම් channel එක sub කරන්න. මේ වීඩියෝව යාළුවන්ටත් ෂෙයා කරන්න. ෂෙයා කරොත් තමයි අනිත් අයත් මේ විස්තරය දැනගන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් ඉදිරියට මම අරගෙන එනවා පාසල් ළමුන්ට රුපියල් 5000ක දීමනාවක් දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක ගන්නෙ කොහොමද? ඒක දෙන්නේ කාටද? මම ඉදිරියට වීඩියෝවක් අරගෙන එනවා. එහෙනම් ඔයාලා දිගටම channel එකත් එක්ක රැඳී සිටින්න. ඉතින් ඔයාලා දැන්ම subscribe කරලා තියාගන්න. නැත්නම් මේ මම දාන වීඩියෝ වල විශේෂ පණිවිඩ ඔයාලට මගහැරේ. එහෙම වුණොත් ඔයාලගේ ළමයට ලැබෙන්න තියෙන රුපියල් 5000ක දීමනාව ලබා ගන්න බැරි වෙයි. ඔන්න ඉතින් යාළුවනේ අස්වැස්ම මුදල් කවද්ද බැංකුවට වැටෙන්නේ? කවද්ද බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ කියලා මම කියන්නම්. ඒ වගේම ඔයාලට හෙට ඒ කියන්නේ 12 වෙනිදා බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙනවා සල්ලි. 13 වෙනිදා සල්ලි වැටෙනවා. වැටුණට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මුදල් ලබා ගන්න බැංකුවෙන්. දැනට 13 වැටෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඉතින් හෙට ඔයාලා බලන් ඉන්න 13 වෙනිදා අනිවාර්යයෙන්ම අස්වැසුම නොවැම්බර් මාස මුදල් වැටෙනවා. ඉතින් ඒ මුදල් වැටෙන්නේ පළවෙනි අදියරේ අයට විතරයි. දෙවෙනි අදියරේ අයගේ මුදල් ඊයේ දිනේදී වැටුණා. ඒ වගේම 13 වෙනිදා ඒ කියන්නේ හෙට ඔයාලට බලාගෙන ඉන්න මම වීඩියෝවක් අරගෙන එන්නම්. මුදල් වැටුණට පස්සේ බැංකුවට ගිහිල්ලා ගන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා. ඔයාලා හැමෝම channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරියේදී දාන විස්තර දාපු සැනෙන් බලා ගැනීමට අපව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝව හොඳ නම් like එකක් දාලා නොදන්න අයට share කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.